ආරාධනා කළේ අභ්‍යාස පොත් වගේ පරිත්‍යාග කරන්න. ඒ අභ්‍යාස පොත් පරිත්‍යාග කරන්නේ අපේ සමාජ ගුරුතුමාගේ ඒ වගේම එතුමාගේ යාළුවෝ ඉදිරිප්‍රාදීන්ගේ ආධාර උපකාරයෙන් තමයි මේ වෙනකොට මේ පොත් ගෙදී අරගෙන ඔයගොල්ලන්ට ලබා දෙන උත්සාහය. ඒකේ සර් බලාපොරොත්තු වෙන්නේ සර් දන්නවා මේ අපේ ගොඩාක් ළමයි අඩු ආදායලාභීගේ දෙමාපියන් ඉන්නේ. ඉතින් ඒ ඔයගොල්ලන්ටගේ දැන්ගේ අභ්‍යාස පොත්වල වටිනාකම ඉල ගණන් බොහොම ඉහළ කියලා තියෙනවා. ඒතර මීට පෙර අවුරුද්දේ සමස්ත මේ විදිහටම ඔයගොල්ලන්ට අභ්‍යාස පොත් බෙදලා දුන්නා. ඒ වගේම මේ අවුරුද්දේදී සමස්ත කල්පනා කරලා මහන්සිලා තමන්ගේ ධනයේ ශ්‍රමය තමන්ගේ හිත මිතුරාගේ සහයෝගයත් අරගෙන අද වෙනකොට අද මේ පාරක් ඔයගොල්ලන්ට අභ්‍යාස පොත් පරිත්‍යාග කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒක ගුරුවරයෙක්ගේ කාර්යභාරයට යාගිය වැඩක්, ස්වේච්ඡාවෙන් කරන වැඩක්. ඉතින් අර ගුරුවරයාට මේ කාර්යභාරය කිරීමක් කියාවක් නැහැ. ඉතින් අපි ස්තුතිවන්ත වෙලා සමාජයට අපේ පාසල වෙනුවෙන් ගුරුවරයෙක් විදිහට තමන්ගේ ඉදිරියේ කටයුතු කරන අතරතුරේදී ළමයිට අවශ්‍ය පාස්කම් සොයලා බලලා ගුරු පියාණන් කෙනෙක් විදිහට ඒ අවශ්‍ය කටයුතු සූදානම් කිරීම පිළිබඳව අපේ පාසල වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් අපේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන සමාජ ගුරුතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේක දේශි පාසි කටයුත්තක් නෙවෙයි. අද වෙනකොට දෙමාපියන් සියලු දෙනාටම තමන්ගේ දරුවන්ට පොත්පත් කොහොමද අරන් දෙන්නේ කියන එක ගැටලුවක් වෙලා තියෙනවා. අතන මටත් පෞද්ගලිකව ඊයේ අම්මා කෙනෙක් කතා කරලා කිව්වා මේ දුව ඉස්කෝලේ ඉන්න බෑ කියලා පොත් ටික නැතුව ගියා. ඉතින් ඒක අපි හැමෝටම එක වටවල අපි ඉන්නේ. ඒත් අපි ඒවා අපිට අධෛර්යයක් කරගන්න නැතුව අපි මේ තියෙන අඩුපාඩු අපි ගුරුවරුන්ට කතා කරන්න ඕනේ. සර් මට ටීචර් මට පොත් එක ගන්න විදියක් ලැබුණේ නැහැ. මගේ අම්මා අපේ එක ලැජ්ජ වෙන්න නරකයි. මොකද අපේ ගුරු බවවරු කියවරු කියන්නේ ඒක නිසා තමයි. ඒ නිසා ඔයගොල්ලන්ට අඩුපාඩුවක් තියනවා අපි කියන්නේ ගුරුවරු ඔයගොල්ලන්ගේ අඩුපාඩු සියලු දේ මේ ගුරු බවවරුන්ට පියවරට ඉටු කරලා දෙන්න පුළුවන් කියලා. නමුත් ඒගොල්ලෝ ඇති උත්සාහයක් හැමතිස්සෙම කරනවා ඔයගොල්ලන්ට ඒ අඩුපාඩු ඔයගොල්ලන්ගේ හදලා දෙන්න. ඒ නිසා ඔයගොල්ලන්ට ගැටලුවක් අධ්‍යාපනයේදී යම්කිසි ගැටලුවක්, පෞල් පසුබිමේදී යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඔයගොල්ලන්ට ඒක කියන්න පුළුවන් හොඳම හිත මිත්‍රෝ තමයි ඔයගොල්ලන්ගේ ගුරුවරු. ඒ නිසා ඒ අනුභවතකදී ඔයගොල්ලන්ට අනුපාඩුවක් තිබුණොත් ඔයගොල්ලන්ගේ ගුරුවරුන්ට කියන්න ඒගොල්ලෝ පුළුවන් ශක්ති ප්‍රමාණය ඔයගොල්ලන්ගේ දෙමාපියෝ වගේම ඔයගොල්ලන්ට උදව්වක් කරන්න උත්සාහ කරයි. ඒ නිසා හැබැයි ඒ උත්සාහයද ඔයගොල්ලෝ වටිනාකමක් දෙන්න ඕනේ. මේ පොත්පත් අරගෙන ඉරලා විසික් කරලා ඒව නැත්තම් වෙන දේවල් කරලා වැඩක් තියනවද? නැහැ. ඒක අපරාධයක්. ඒ නිසා මේක ඔයගොල්ලන්ට නිකන් ලැබුණාට මේකට මේ දේ ලබා දෙන්න තව පිරිසක් කොහොමාරි මේකට මහන්සි වෙලා තියෙනවා. තමන්ගේ බොහොම අපහසුයෙන් උපයාගත්ත ධනෙ තමයි මේ ඔයගොල්ලන්ට පරිත්‍යාග විදිහට ඒගොල්ලෝ ලබා දෙන්නේ. ඒ නිසා අපි හිතනවා ඔයගොල්ලෝ මේ පොත්පත් අරගෙන මේ පොත්පත් වලින් ඔයගොල්ලන්ගේ ජීවිතයට වටිනාකමක් ඔයගොල්ලන්ගේ ජීවිතයට අගයක් එකතු කරගන්න උත්සාහ කරයි කියලා. ඒක තමයි මේ පරිත්‍යාග කරන හැමෝගේ බලාපොරොත්තු. ඒ නිසා නැවත වතාවක් ඔයගොල්ලන්ගේ ඉල්ලා සිටින ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සමර්ථ කරලා සාර්ථක කරලා ඔයගොල්ලන්ගේ දෙමාපියන් ඔදී රැක බලා ගන්න ඔයගොල්ලන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න මේ පරිත්‍යාගය දායක කරගන්න. ඒ නිසා ඒක අදිෂ්ඨාන සීලීව ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න කියලා ඉල්ලා සිටිනවා. නැවත තව සවන් ගුරු මාත්‍යාට අවශ්‍ය ස්තුතිවන්ත වෙනවා. කියලා අපි